මල්ලි. ඵලයන් කෙල්ල යන්න. අපිත් ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ හරිද? අයියෝ ඒ ගමන සමනලයක්. අද එකෙක්වත් බය කරගන්න බැරි වුණානේ. සිංගල් අයට ඔයාලට දෙන්න තියෙන උපදේශ මොකක්ද? උඹට 35 වෙලක් තාම සිංගල් නම් එක්ක ඇඳ ළඟට ටැප් එකක් දාගනින් නැත්නම් 45 වුණාම වෙඩි තියාගන්න. ඔබ මැරුණට පස්සේ කොහේ යන්නද බලාපොරොත්තු වෙන්නේ? දිව්‍ය ලෝකෙට තමයි. කැරි මදුරුවා. කෑව නේද? මුගේ අම්මට යකෝ. චරිත වගේ කුරුල්ලෙක්ලු. ඔයා මට කැමතිද කියලා මගෙන් අහුවා. දැන් මේවා බලන්න මම පව් කරලා ඇති. මාව ඉක්මනට උඩට ගන්න දෙයියෝ. ඔයාගේ ඇස් පේන්නේ නැද්ද? මේ වයසක මිනිස්සයා හිටගෙන යනවා. නැගිටලා සීට් එක දෙන්න බැරිද ඔයාට? වාඩි වෙන්න ආච්චි. මැරෙන්නද හදන්නේ? පාරෙන් අයින් වෙන් හුත්තෝ. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. අඩෝ පකයා. උඹ මගේ බීඩිය ගැහුවා නේද? තොගේ බීඩිය මං ගැහුවේ නෑ බිජ්ජෝ. බලපන්. තෝ හුජ්ජ කරපු තැන වැටිලා ඇති. ගිහින් බලපන් ගස් රිලවා. හා? අඩෝ නාකි පඩාංගු දෙක. උඹලා බීඩියක්ද හොයන්නේ? මට කියලා හුකෝ ගන්න නැතුව ගින්දර ටිකක් දීපන් මට මේ බීඩිය බොන්න. හරිද හුත්තෝ? දැන් උඹේ පුකේ අමාරුව පණ බේරගෙන දුවපන් යකෝ. උඹලට නැනේ හුත්තෝ මේ වගේ වණ්ඩියක්. සති ගාණක් ගෙදරට වෙලා පඩේරේර ෆෝන් කොට කොට ඉදියා. දැන් මුකුත් බෑ. මීට වැඩිය හොඳයි මේක රෝල් කරලා පුක් එකේ ගැහුවා නම්. අඩෝ පොඩි එකී. උඹ නේද එදා මට ගලකින් ගැහුවේ? ඔහේ හිටපිය. අද මම තෝව ඉවරයක් කරන්නේ නැහැ. අනේ අම්මේ. කෙල්ලෙක් දැක්ක ගමන් බස් වල ත්‍රිවිල් වල යන සමහර උන් මොකද මිනිස්සයෝ මේ අද ඉක්මනින් ගෙදර ඇවිල්ලා? අද ඔෆිස් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා අපේ බොස් මට කිව්වනේ go to hell කිව්වා. සදුනි මගෙන් ඇහුවා සියේ ඔයාට තාම නගිනවද කියලා. මම එක පෙන්නුවා. එකිට ඉක්ක ගියා. මුදලාලි මට ඇනගන්න ඕන. මැඩම් දැන් නම් මම ටිකක් බිසි. හවස කඩේ වහන වෙලාවට එන්න බැරිද? අනේ ඔයි මුදලාලි තමුසෙට මෝල් කාන්තේද? මට ඇන කිලෝ 2ක් දෙන්න. බැටරි එවරයි කියලා විසි කරන්න එපා යකෝ. මේවා මෙහෙම හපලා දැම්මාම තව මාස 3ක් දුවන්න පුළුවන්. දත් සෙට එක හිරි වැටුණා හැබැයි. මගේ ඇඳුම් ටිකක් තමයි ඩොනේට් කරනවා. නැති බැරි අයට. තෑන්ක්ස් මැඩම්. මේ ඇඳුම් ටික එයාලට බ්ලැන්කට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. තාත්තේ කියපන් බොක්ක. මොකෝ මේ ලයින් එක? හෙට ඉස්කෝලේට අම්මා හරි තාත්තා හරි එක්කන් එන්න කිව්වා. පිස්සු දෙයක් උඹට. උඹ හෙට ගිහින් කියපන් තාත්තා මැරෙන්න වැටලා ඉස්පිරිතාලේ ඉන්නේ අම්මටත් ඇවිදින්න බෑ කියලා. ඊටු ටික මම බලා ගන්නම් මනේ. තාත්තේ ඔයා නම් එළම පොරක්කා. තද කොල්ලෝ ලොකු වුණාම සලකපන් මේවට. කෝ පුතේ උඹේ අර පණ දෙන්න ඉඳපු කෙල්ල. පණ දාලා ගියා අම්මේ. කොල්ලෝ ඉක්මනට හොස්පිටල් එකට යමන් නිහාල් ICU එකේලු. ඉතින් නිහාල්ව මං මේ ඊයේත් දැක්කනේ ක්ලබ් එකේ කෙල්ලෝ එක්ක ඩාන්ස් කරනවා. ඒක තමයි බං. ඒක උගේ ගෑණිත් දැකලා බං. අනේ බලන්න සර් මේ ළමයාට තාත්තා එක්කන් එන්න කිව්වම මේ පාර අයියාද කොහෙද ඇවිල්ලා? මේ මොකද ළමයා මේ? ඉතින් මේ තමයි සර් මගේ සුදු තාත්ති. මම 100ට හුණා කිව්වා වගේ දෙයක් කියන්නද? අව් කියපන්. චුක් 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 චුක්. චුක් චුක් උඹේ කලි සමස්සේ. ඵලයන් යන්න. ඒ දවස්වල කෙල්ලෝ කිව්වේ මං කැතයි කියලා මගේ පර්ස් එක දකින්නකම්. ඉතින් පර්ස් එක දැක්කට පස්සේ මොකද කිව්වේ? කැත විතරක් නෙවෙයි මම හිඟන්නේ කියලාත් කිව්වා. කොල්ලෝ මට පීස් එකක් දාපන් බං. දැන් කන්නද නැත්නම් අරන් යන්නද සර්? ඩිලිවරි තියෙනව නේද කොල්ලෝ? ඕක අපේ ගෙදරට අරන් යන්න. ඩෙලිවරි නම් කරන්න පුළුවන් සර්. ඒත් සර් මෙතන ඉන්නවනේ. ඉතින් කමුසේ ඕක අරන් යන ගමන් මාවත් ගේ ගාවින් බස්සන් යනවා වැඩේ ඉවරනේ. ඔයාට මේතන ඔහොම නිදා ගන්න බෑ. ඒක තමයි මට හිතුණා සර්. මම එහෙන් ගෙදර ගිහින් නිදා ගන්නම්. තරහ වෙන්න එපා මහත්තයෝ. ආයේ බන වලට කතා කරන්න එපා. අනේ ඇයි හාමුදුරුවනේ? පුතා වීල් එකේ ගහන් ඉන්නේ. අම්මා දීපු පණ තාත්තා දීපු නම අදාළ නැහැ. කාගේවත් බන කියලා. ඊයේ අපේ ටීචර් කිව්වා අපි දවසක වැටුණු තැන පැලවෙන්න ඕනේ කියලා. ටීචර්ගෙන් අහපන් වැටුවෙන තැන පැලවෙන්න අපි කොස්සෙටද කියලා. ඵලයන් මගේ මුකුත් අහගන්න නැතුව. රෙද්ද. මොකේ අම්මට මේක අරින්න බනේ. අනේ තමුසෙට පිස්සුද නකියෝ. මොනවද ඔය කරන්නේ? එහෙනම් ගානිය මේක පදිකමක් හයි කරපියා. පිස්සු හුති. වස්තුවේ මට වළං හොදන්න බෑ. මගේ ඇගිලි කැත වෙනවා. මේවා අහගන්නද දෙවියනේ. මම ගෑණියෙක් ගත්තේ